හරි අපි මේ වීඩියෝ එකේදී මෙන්න මේ LinkedIn app එකේ account එකක් create කරන flow එකට automation එක ලියමු. ඔයාලට මතක ඇති කලින් වීඩියෝ එකේදී අපි Chrome browser එක open කරලා ඒකේ test automation එකක් ලිව්වා මෙන්න මේ Maestro tool එක use කරලා. දැන් අපි use කරන්නේ මෙන්න මේ LinkedIn app එක. මේ app එකේ account creation flow එකට තමයි automation එක ලියන්නේ. මුලින්ම ඔයාලා කරන්න ඕනේ දේ තමයි මේ LinkedIn app එක ඔයාගේ device එකට install කරලා තියාගන්න ඕනේ. ඒක ඔයාලට කරන්න පුළුවන් ඔයාගේ Android studio එකට ගිහිල්ලා device manager එකකින් device එක open කරාට පස්සේ මෙන්න මේ device එකේ Play Store කියන එකට යන්න පුළුවන්. Play Store කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මේකෙන් account එකකට log වෙලා LinkedIn app එක download කරගන්න. ඒ download කරගෙන තමයි මම මෙන්න මේ විදිහට LinkedIn app එක මගේ device එකට install කරගෙන තියෙන්නේ. දැන් මට මේ app එක use කරලා automation එක ලියන්න පුළුවන්. හරි. මම හදන අලුත් ෆයිල් එකක් new file LinkedIn automation කියලා. ඊට පස්සේ app ID එක. දැන් ඔයා LinkedIn app එක ඔයාගේ device එකට install කරලා තියෙන නිසා app ID එක මෙන්න මේ drop down එකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. ඔයාට පුළුවන් ඒක search කරන්න LinkedIn කියලා search කරාට පස්සේ මෙන්න මේ විදිහට app ID එක එනවා. මම ඒක select කරා. tags මම මේ විදිහටම empty තියෙනවා. මම create කියන button එක click කරා. හරි. දැන් ඔයාලා දන්නවා මේ default හැදුන ෆයිල් එක මේ හදපු ෆයිල් එකේ මෙන්න මේ steps ටික අපි run කරොත් LinkedIn app එක launch වෙන්න ඕනේ. launch app කියලා අපි දීලා තියෙනවා. හරි අපි බලමු ඒක වෙනවද කියලා. මම run test කියන එක දෙනවා. හරි LinkedIn app එක launch වුණා. අපි මෙතනින් එහාට මේ app එක use කරලා continue කරමු අපේ automation එක. මුලින්ම මට කරන්න ඕනේ මෙන්න මේ close icon එක click කරන එක. මම මේක right click කරලා select command tab on කියන එක ගන්නවා. හරි. එතකොට එයා command එක execute කරනවා. ඔන්න draw එක close වුණා. ඊට පස්සේ මට මෙතන join now කියන එක click කරන්න ඕනේ. මම right click කරලා tab on කියන එක දෙනවා. හරි. එයා join now කියන එකත් click කරා. ඊළඟට මට තියෙන්නේ values දෙකක් enter කරන්න first name සහ last name. මේකෙදී මතක තියාගන්න ඕන දෙයක් තමයි මුලින්ම මෙන්න මේ value එක enter කරන්න කලින් text එකක් enter කරන්න කලින් මුලින්ම මේ field එක ඔයා tap කරලා ඉන්න ඕනේ. මුලින්ම tap කරනවා ඊට පස්සේ තමයි ඔයා value එකක් enter කරන්නේ. මොකද tap කරාට පස්සේ තමයි value එකක් enter කරන්න පුළුවන්කම එන්නේ. ඒ නිසා මම මුලින්ම මේක right click කරලා select a command tap on කියන එක දෙන්න. ඊට පස්සේ මම දෙවෙනි command එක විදිහට same element එකටම මම all commands වලින් input text මෙන්න මේ විදිහට value එකක් enter කරන්න කියලා කියනවා. හරි. ඔන්න දැන් value එක enter වුණා. last name field එකටත් ඒ විදිහටම තමයි මම මුලින්ම right click කරලා ඒක tab කරනවා. ඊට පස්සේ මම දෙවෙනි command එක විදිහට all commands text input text value මෙන්න මේ විදිහට දෙනවා. හරි. ඊට පස්සේ මට මේ continue කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. right click කරා tap on continue. හරි. ඊට පස්සේ තියෙන අපිට email address එක enter කරන්න මම එතනත් අර විදියම තමයි මුලින්ම මම මේ field එක tap කරනවා. tap කරලා මම මේකට value එකක් enter කරනවා. all commands text මෙන්න මේ විදිහට. මේ විදිහට value එකක් enter කරනවා වගේම ඔයාලට ඕනනම් තව කරන්න පුළුවන් දේවල් තියෙනවා. මේ බලන්න. මෙතන තියෙනවා input text එකේම තියෙනවා input random email කියලා. ඒ කියන්නේ මොකද්ද? එයා random email එකක් එතනට input කරනවා. input random person name, input random number. ඔයාට ඒ විදිහට random numbers කොහෙට හරි enter කරන්න තියෙනවා නම් fields වලට ඔයාට මෙන්න මේවා මෙන්න මේ commands use කරන්න පුළුවන්. මම මෙතන input random email කියන option එක ගන්නවා. හරි. මේ බලන්න මෙන්න මේ විදිහට එයා random email එකක් enter කරා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් continue කියන බටන් එක ක්ලික් කරන්න. මම මේකත් ක්ලික් කරනවා right click කරලා tap on continue. හරි. ඊට පස්සේ ඔයාලට පුළුවන් password field එක එකත් අර විදිහම තමයි මම right click කරලා ඉස්සෙල්ලාම tap කරනවා. හරි. ඊට පස්සේ මම මේකට value එකක් enter කරනවා. all command text මම මෙතනින් මෙන්න මේ විදිහට value එකක් enter කරනවා.
හරි. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මෙන්න මේ ඔයාගේ LinkedIn app එකේ sign up flow එකට automation එකක් නැත්නම් account creation flow එකට automation එකක් ක්ලියර්. දැන් මේකෙදි මම ඉස්සරහට continue කරන්නේ නැහැ. මොකද දැන් මෙතනින් එහාට continue කරත් account creation flow එකේ යන නිසා අපිට මෙන්න මේ steps ටික විතරක් ක්ලියර් run කරන්න පුළුවන්. මම මේක run කරලා පෙන්නන්නම්. run test. ඔයාලට පේන්න ඇති automation එක run වුණා. ඒ විදිහටම values ටික ඔක්කොම enter වුණා. මෙන්න මේ විදිහට දැන් අපි මෙතන input text එක විදිහට values කියලා දුන්නේ. ඔයාලට ඕන නම් මේ values වෙනස් කරන්න පුළුවන් manually. එහෙම නැත්නම් අර මම ඉස්සෙල්ලා පෙන්වුවා වගේ random string random values මේවට දාන්න පුළුවන්. last name එක විදිහට මම automation කියලා දෙනවා. මෙන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේ values වෙනස් කරලා ඔයාගේ automation එක run කරන්න. රන් කරන එකෙත් ඊට පස්සේ මම කිව්වා ඔයාගේ ඒ ස්ටෙප් එකට අදාළ වීඩියෝ එක බලන්න ඕන. ඒ ස්ටෙප් එකේදී මොකක්ද උනේ කියලා බලන්න ඕන. ඔයාලට මෙන්න මෙතන show recording කියන option එක ක්ලික් කරන්න පුළුවන්. එහෙම නැත්නම් සම්පූර්ණ ටෙස්ට් එකට අදාළ වීඩියෝ එක බලන්න ඕන නම් මෙන්න මෙතන ඔයාගේ ෆයිල් එකේ නම ඉස්සරහින් තියෙන show recording කියන option එක ක්ලික් කරලා ඔයාලට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. හරි. ඊළඟට අපි බලමු මෙන්න මෙයාලගේ documentation එක. මම මෙයාලගේ site එකට ගියොත් මේ documentation එකේ තියෙනවා දැන් අපිට අවශ්‍ය හැම විස්තරයක්. එක්සැම්පල් එකක් විදිහට අපි හිතමු ඔයාට tap on කියන command එක ගැන විස්තරයක් ගන්න ඕන tap on. එතකොට ඔයාලට තියෙන්නේ මෙන්න මෙතන tap on කියලා search කරාට පස්සේ ඒ tap on කියන command එක ගැන සම්පූර්ණ විස්තරයක් එයාලා දීලා තියෙනවා. මේ command එකෙන් මොකක්ද කරන්නේ? මේ command එකේ තියෙන parameters මොනවද? මේ command එක use කරන්නේ කොහොමද? මේ විදිහට example එයාලා දීලා තියෙනවා. ඒ නිසා ඔයාලට මෙන්න මේ documentation එක use කරන්න පුළුවන්. මොකක් හරි command එකක් ගැන ඔයාලා දන්නේ නැත්නම් මේ command එක කොහොමද use කරන්නේ කියලා idea එකක් නැත්නම් ඔයාලට මෙන්න මේ documentation එක use කරන්න පුළුවන්. ඒක ඔයාලට tool එකකින්ම කරන්නත් පුළුවන්. දැන් අපි tool එකට ගියොත් example එකක් විදිහට මම මේක right click කරලා select command tap on. මෙන්න මෙතනත් මේ tap on කියන command එක ඔයාලට use කරන්න දන්නේ නැත්නම් ඔයාලට මෙතනින්ම view docs කියන button එක click කරන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එයා ඒ tap on එකට අදාළ documentation එක open කරනවා. මේ හැම command එකකටම අදාළ documentation එක තියෙනවා. ඒ documentation එක read කරලා ඒ command එක කොහොමද apply කරන්නේ මොන වගේ තැන්වලද apply කරන්නේ කියලා ඔයාට idea එකක් ගන්න පුළුවන්. හරි ඊළඟට අපි මෙන්න මේ tool එකේ pricing නැත්තම් කොහොමද මේ tool එක price වෙන්නේ කියලාත් බලමු. මම එයාලගේ official site එකට ගියොත් maestro.dev කියන site එකේ තියෙන pricing කියලා section එකක්. මේ pricing කියන section එකට ගියොත් මේ බලන්න එයාලා locally ඒ කියන්නේ ඔයාගේ මොකක් හරි application එකේ test එක local ඔයාගේ machine එකේම run කරනවා නම් ඔයාලට ඒක freely කරන්න පුළුවන්. දැන් අපි ඇත්තට මේ විදිහට තමයි කරේ. ඒ කියන්නේ අපේ test එක අපේ machine එකේම run කරන නිසා අපිට ඒක freely කරගන්න පුළුවන් වුණා මෙන්න මේ maestro tool එක use කරලා. හැබැයි ඔයාගේ test cloud එකේ run කරනවා නම් ඒ කියන්නේ ඔයා device manual ඔයාගේ machine එකට install කරන්නේ නැතුව cloud එකේ තියෙන device use කරලා ඔයාගේ test cases run කරනවා නම් ඔයාට ඒකට paid plan එකට යන්න වෙනවා. මෙන්න මේ වගේ paid plan දෙකක් තියෙනවා. මෙන්න මේ paid plan දෙකෙන් එකක් අරගෙන ඔයාට continue කරන්න පුළුවන්. හැබැයි ඔයා locally ඔයාගේ app එකක් ඔයාගේ local machine එකේ test කරන්න test automation එකක් ලියන්න ඕන නම් ඔයාට මෙන්න මේ free plan එකෙන් ඔයාට ඒක කරගන්න පුළුවන්. හරි. ඔයාලට